පෙරවන් සරණයි අපේ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේගෙන් අවසරයි ආචාර්ය මණ්ඩලයේ අපේ මහේන්ද්‍ර මහත්මයා එතුමා දෙන්න පුරුදුයි දැන් අවසරයි අලුතෙන් එකතු වෙන අපේ නාරද මහත්මයා අපේ ජ්‍යොතිෂ වැඩසටහන මොකද්ද අනුරාධ මහත්මයා ඒ වගේම ජ්‍යොතිෂ පාඨමාලාවේ අපේ ආචාර්යතුමිය කළුපහන මැතිණිය එම මැතිතුමා ආදරණීය ඔබ සියලු දෙනාම අවසරයි වෙනදා වගේ ගොඩක් හයියෙන් සද්දෙට කතා කරන්න අමාරුයි අසනීප වෙලා බෑනු කියාවේ අද මේ ටිකේ දිගටම වෙසක් තිබ්බාම ඉතින් බෞද්ධ මනෝවිද්‍යාව පැත්තට වැඩ වැඩි වෙච්ච නිසා සමහර තැන්වල තෙමෙන්න අර මේ වැඩවලට සිද්ධ වුණා. ඉතින් ඒවා නිසා චුට්ටක් අද ගෙදර ඉඳයි හිටියේ මෙතුමා කොහොම හරි ඉන්න දුන්නේ නැහැ. කොහොමත් පාඨමාලාවේ ඔබ ගොඩක් දුර ආපු පිරිසක්. ඉතින් අපේ දසනායක මැතිතුමාට ස්තුතිවන්ත වෙනවා මේකට අලුත් කොටස් එකතු කර කර මේකේ ගුණාත්මක භාවය වැඩි කිරීම දරන ඒකෙදි අතටම ඔය දැන් මූලික පාඨමාලාවේ හිටපු අය දැන් අවුරුදු 4ක් විතර වගේ නේද? ඔව් 4ක් විතර වගේ එක දිගටම ඉන්නවා. දැන් ඒ ආපු අය එහෙම නෙමෙයි දැන් ඉන්නේ සම්පූර්ණම මේ ඇතුළට අත දාලා අනිත් පැත්ත හැරෙවුවා වගේ සම්පූර්ණ වෙනස්. හොඳ පැත්තට තමයි වෙනස් වෙලා තියෙන්නේ. ඇතුළට අත දාලා අනිත් පැත්ත හරවපුවාම නරකනේ පේන්නේ අපිට. නේද? ඉස්සෙල්ලා හිටියේ ඇතුළට අත දාලා එළියේ එකක්. දැන් චුට්ටක් පිළිවෙලට හදලා තියෙන. හැබැයි ඒත් මේක මහා සාගරේ නම් ඒකේ පොඩි පොල් කට්ටකුණු චූටි දශමයක් විතර තමයි අපි අරන් තියෙන්නේ. ඉතින් මේක ගොඩක් අපි අරගෙන නෑ. අපි ගාවක් තියෙන්නේ දශම ගාණක්. ඒ කියන දශම ගාණ ඔබේ චරිත ජීවිත පෞල් ජීවිත අරවා මේවා ගොඩක් වෙනස් වෙනවා. ලෙඩ හොඳ කරන එක පැත්තක තියලා අපි බැලුවේ ඉස්සල්ලාම අපි හොඳ වෙන්න. එහෙම මේ තමයි දැන් මේ වෙලා තියෙන්නේ. එතන හැසිරීම තුළ, ගනුදෙනු තුළ, ඒ වැඩ කටයුතු තුළ චරිත හුඟක් වෙනස් වෙලා තියෙනවා. ඉතින් ලෙඩ හොඳ කරන්න යනකොට මේවා පිළිබඳව දැන් ඉදිරියේදී තමයි දැන් අපේ ඉස්සරහට අපි බලාපොරොත්තු වෙනවා මේකේ උපාධි පාඨමාලාවත් 4 දෙනෙකුට හරි කරන්න. ඉතින් අපි දෙන්නයි දැන් ඊයේ සාකච්ඡා කළා කොහොමද ඒකට UGC එකේ පැත්තේ වැඩ ටික කරගන්නේ කියලා. ඉතින් එහෙම තියෙනවා ඉතින්. ඒවා මහා දේවල් නෙවෙයි. ඒවා කරගන්න පුළුවන්. ඉතින් ඒවට සල්ලි ඕනේ. දැන් පාඨමාලාව එකක් ඇප්‍රූවල් එකක් ගන්න සාමාන්‍ය එක පාඨ ආයතනයේ ඇප්‍රූවල් එක ගන්න සාමාන්‍යයෙන් ලක්ෂ 10ක් විතර යනවා. ඕවයි තියෙන්නේ. ඉතින් ඔයාලා හිතනවාද ඇයි මේක වෙන්නේ නැත්තේ කියලා. අපි අතින් සල්ලි දාලා කරන්න යන්නේ මේවා. මේක ආයෝජකයෝ දාගෙන කරනවත් නෙවෙයි මේ. ආයතනයේට UGC එකෙන් ඇප්‍රූවල් එකක් ගන්න. දැන් මේ පන්සලේ ප්‍රශ්නයක් නෑ. අපේ හාමුදුරුවෝ ඒක දැන් දීලා තියෙන්නේ කරගෙන යන්න කියලා ඕන නිදහසේ. ඒකට කිවිසුමක් ගහලා පතිකේ ගන්න විතරයි තියෙන්නේ. අර වාගේ එකදී මොකක් හරි අපි කතා කළා කවුරු හරි ආයෝජකයෙක් හරි අල්ලගෙන දැන් මේව මේ අපි මුදල් එකතු කරගෙන කරනවත් නෙමෙයිනේ කවුරු හරි කැමති කෙනෙක් කීයක් හරි දෙනවා ඒක දෙන්නේ නැහැ අන්තිමට විභාගේ කාලේ එන්නේ නැතුව නිකන් ඉන්න ආහාර මේ පිරිසන් ඉන්නේ ඒගොල්ලෝ භාගයයි එන්නේ ඉතින් එදා ඉඳන් ඉන්න ටික තමයි මේ ඉන්නේ ඒගොල්ලෝ සියලු දේ ඕගොල්ලන්ට දරන්නත් බෑ නමුත් මේකට මොකක් හරි විකල්පයක් ඕනේ ඒවා අර UGC එක පැත්තේ දැන් අපි අවුරුදු 4ක් වැඩ කරලා තියෙනවා කියන එකම ලොකු සුදුසුකමක් ඊට පස්සේ දැන් මේකේ ශිෂ්‍යයෝ එක අඛණ්ඩව දිගටම හිටියා කියන එකෙත් ඒක ලොකු සුසුකමක්. දැන් තියෙන්නේ මේ සිලබස් ඔක්කොම අපි හදලා තියෙන්නේ. එතකොට මේ පමාලාවල් වලට අවසර ගන්න කලින් ආයතනයට ගන්න තියෙනවා. ඒකේ තියෙනවා ඉතින් ඔඩිට් රිපෝට්ස් ටිකක් තියෙනවා. අවුරුදු 3ට ඔඩිට් රිපෝට් වාර්තා 6ක් ඕනේ. මාස 6න් 6. ඒවා ඉතින් අපිට දැන් කරගන්න පුළුවන් මොකද? ඒවා කරගන්න පුළුවන් මොකද? දිගටම අවුරුදු 4 අපි ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. ඒ හින්දා විශ්වාසය තියාගන්න අපිට පුළුවන් ඉස්සරහට මේක වැඩේ කරගෙන යන්න. ඉතින් ඔබ එක දිගටම පැමිණීම පිළිබඳව අපි ගොඩාක් ස්තුතිවන්ත වෙනවා සහ ඔබේ ජීවිතේ ඔබට යම්කිසි දෙයක් පේන නිසා තමයි ඔබ මේකත් එක්ක බද්ධ වෙලා ඉන්නේ. ඉතින් දැන් අභිධර්ම කොටස් එහෙම අපි තාම ඉස්සරහට ඒවට වෙලාව මදි. අර මූලික කොටස් ටික ඉවර කරනකොට අවුරුද්ද ඉවරයි. ඊට පස්සේ මේ ගොඩක් කොටස් නිසා සතියකට දවස් දෙකක්වත් අපිට දාගන්න පුළුවන්කම තිබ්බනම් මේ ගොඩාක් ඒවා ඉවර කරන්න පුළුවන්. එහෙනම් මේ දශම ගාණක් විතරයි අපි මේකේ තව සාකච්ඡා කරලා තියෙන්නේ. ඉස්සරහට අපි මේක හොඳට තව උපරිම වෙලාව අරගෙන එන පිරිසට දැන් Zoom එකනුත් කරන නිසා එන්නම අවශ්‍යත් නැහැ. නමුත් මම නම් කැමතිම නැහැ මේ Zoom වැඩේට. කියන්නේ ඒක එහෙම බෑ ෆිසිකලි මෙතන ඇවිල්ලා ඉගෙන ගන්න. දැන් අලුතෙන් අර Zoom මේ කවුන්සලින් වැඩේ මම දන්නේ නැහැ Zoom හරිද කියලා. මේ ඒගොල්ලෝ Zoom එක ඕන් කරලා රෙකෝඩ් කරලා තියලා උන් ගෙවල් වල වැඩ කරනවා. වැඩ කරලා පස්සේ හැන්දෑවට ඕක දාගෙන ඇඳේ ගිහිල්ලා බුදියගෙන තමයි අහන්නේ චුට්ටක් අහනකොට නිින්ද යනවා. එහෙමයි වෙලා තියෙන්නේ දැන් පේපර් වල පේපර්ස් වලට ලියලා තියෙන විදිය දැක්කාම හූ කී හිනා යන්න වෙනවා. අපේ නෝන අහනවා ඇයි සර් මහත්තයෝ තනියෙන් හිනා වෙන්නේ කියලා තමයිලා.
සමහර ඒවා ලියලා තියෙනවා දැන් ආහාර කියලා මම දීලා තියෙනවානේ ප්‍රශ්නයක් අරගෙන මුන් ලියලා තියෙන්නේ පපඩම් අරවා මේවම තමයි ඒක. ආහාර සංකල්පය කොහමද සයිකොලොජිකලි මිනිස්සුන්ට මේක කොහමද බුදුදහමේ තියෙන්නේ කියන එක දීලා තියෙන්නේ. ලියලම තියෙන්නේ මේමයි හරි පෝෂදාහී ආහාර මේකම තමයි ලියලා තියෙන්නේ. හතර දෙනයි උත්තරේ ලියලා තියෙන්නේ. මේක කොච්චර කතා කරලා තියෙනවද කියන්නේ වෙලා තියෙන්නේ මොකද්ද? මේවා තියෙනවා. ඒත් අපි A B දීලා පොඩ දාලා තියෙනවා හිතන්න එපා මේ 100%ම දීලා කියලා. හොඳටම හොඳයි නරක නෑ. සමහර දේවල් අර මේ තියරි වශයෙන් ගත්තාම පොඩි මදි ගතියක් දැනුමේ මත්තක ශක්තියේ මදි ගතියක් තියෙනවා. අපි බැලුවේ මෙතනදී අතරම අර මේ චරිතය චේන්ජ් වෙලානේ. ඒ හින්දා දැන් සුසුකමක් තියෙනවා ලෙඩ හොඳ කරන්න. ඉතින් ඒ හින්දා මේ ලෙඩ හොඳ කරන්න එහෙම තමයි කියලා දෙයි දැන්. ඉස්සරහ දෙන්නේ නෝ. දැන් ලෙඩ හොඳ කරන විදිය කියලා දෙන්න සුදුසු තියෙනවා. ඔව්. ඉතින් ඒ හින්දා ඊටු ටික දැන් ඉස්සරහට යයි. ලෙඩ හඳුනා ගන්න එක පිළිබඳ ආයුර්වේදය ගත්තොත් වෙනම කොටසක් තියෙනවා. ඒක මේ බේසජ්‍ය කල්පනා කියලා එකක් තියෙනවා ආයුර්වේදේ. බේසජ්‍ය කල්පනා කියලා එකක් තියෙනවා දැන්. ආයුර්වේදේ කරන අය දන්නවා ඒක ඉගෙන ගත්තාම ලෙඩේ හඳුන ගන්න. එතකොට ජ්‍යොතිෂය ඇයි අපිට දැන් අවශ්‍ය වෙලා තියෙන්නේ? ඔයාලා මොනවා කිව්වත් අපි ගාවට පවුල කඩා කප්පල් වෙන එක ඇවිල්ලා පිස්සු වෙන පිස්සු කියලා තමයි ඉන්නේ. හැබැයි මේ හේතුව පවුල කඩා කප්පල් වීම තමයි අතෙන් අර පිස්සුවට යනකම් ගිහින් තියෙන හේතුව. එක්කෝ ලිංගික දුබලකමක් අනම්මනම් ඔය ප්‍රශ්න තමයි තියෙන්නේ සමහර ලාවට. අපි ඉතින් අර දැන් රෝගයට බෙහෙත් කරගෙන යනවා අපි රූට් එක දන්නේ නැහැ. ඕක කියන්නේ නැහනේ. පවුල කඩා කප්පල් වෙන්න හේතුව ලිංගික බෙලහීනතාවය කියන එක කවදාවත් කවුරුවත් ඇවිල්ලා කියන්නේ නැහැ. ඒක නාඩි ඇල්ලුවටත් ලොකුවටම හොයාගන්න බෑ. හැබැයි කේන්දරේ බලපු ගමන් ඩීංගල් අහුවෙනවා. නේද? කේන්දරේ බලපු ගමන් ඩීංගල් අහුවෙනවා. අපිට නම් ඇවිල්ලා බොරු කියන්න බෑ. මොකද අපි දන්නවා හේතුව මොකද්ද කියලා. එතකොට පවුල ආවුල් ඊට පස්සේ දැන් මිනිස්සයා හොගාලා දිගට මම නිකන් එක උදාහරණයක් විතරයි කියන්නේ. ඊට දැන් මේ සම්පූර්ණ අවුල් පිස්සු වෙලා තියෙන්නේ. තැන් වල වැටි පිළිවෙලක් නැහැ ජීවිතේ. වෙන විකාර වල ඉන්නේ. එක්කෝ ඩිමෙන්සියා, එක්කෝ ડિප්‍රෙෂන් මොනවා හරි අවසානයේ හැදිලා නැත්තම් බයිපෝලර් ලෙඩ වලට ගිහින් තියෙනවා මෙතනින්. හේතුව අර මේ බේසික් ප්‍රශ්නේ. එතකොට ඒක ඔයාලට හඳුනා ගන්න බෑනේ තාම. ඒ නිසා දසනායක මහත්මයා ඒකයි උත්සාහ කළේ මෙතුමිය ලව්ව මට කිව්වා මේක කාලයක් තිස්සේ මේක අපි පටන් ගමු කියලා. මට තියෙන වැඩත් එක්ක දැන් ඔය ජ්‍යොතිෂය උගන්වනවා කියපුවාම දන්නවනේ කොච්චර පාඩම් හදන්න ඕන දෙක පිළිවෙලට යන්න ඕනේ. ඉස්සල්ලා බේසිකලි දෙන්න ඕනේ. මේ දැන් මේගොල්ලෝ තව ඉරහඳ ගැනවත් දන්නේ නැහනේ. ඉරහඳ කියන්නේ මොකද්ද? ඒකේ චර්යාව කොහොමද? අපි ඒකට කොහොමද මේවා බලපාන්නේ? මේවා දැන් අපි නිකන් අර අපිට වෙස්ටර්න් නොලෙජ් එකේ පොඩි කෑලි ටිකක් අපි දැනගෙන හිටියට ඉරේ වාට ප්‍රමාණය, දුර ප්‍රමාණය වල දැනගෙන හිටියට අර මං ආයුර්වේදයෙන් ටිකක් අර විසර්ගාදාන වික්ෂේපක්, සෝමසූර නිලාස්තතා, ධාරයන්ති ජගද්දේයන්, කප්පිත්තා නිලාස්තතා කියලා පොඩි කෑල්ලක් මෙයාලට නිකන් ඉරත් අදත් එක්ක තමයි කොහොමද මේ ඇඟ හැදිලා තියෙන්නේ කියන එක කෑල්ල විතරක් උගන්වලා තියෙනවා. ඒ චුට්ටක් උගන්වලා තියෙනවා දැන්. ඒක එතනින් එහාට කොහොමද ඉරත් එක්කලා බලපාන. ඊට පස්සේ පෞල් ජීවිත ගැන අර මේ පොඩි දේවල් ටිකක් කියලා තියෙනවා. දැන් ඇයි ඩ්‍රග්ස් ගහන එකට අපි දන්නවා මානසිකව කියලා දීලා තියෙනවා පුංචි කාලේ බඩට ආපු දවසේ ඉඳලා හේතු බලපානවා කෙනෙක් කුඩු ගහන දැනට එන්න. උගන්ලා තියෙනවනේ අපි ඒව දැන්. බුදුහාමුදුරුවෝ කියපු දේවල් අර ඌරුසු සයපෙත්වා තන කිරේන ගීතේන අංගපාපූර්ණෙන්නච පුංචි කාලේ ඉඳන් කකුල් දෙකේ තියාගෙන හොඳට තන කිරි දෙදී අර මුකී අවදිය ගුදාවදිය මම නිකන් මේ අර ඉතිහාසෙ චුට්ටක් මතක් කරලා දෙනවා විතරයි මේ. නේද? ඒ අවදිය වල විච්චි ආබාධ බලපානවා ළමයාගේ පෞරුෂය වර්ධනය වෙන්න. නේ? ඊට පස්සේ සමහර තැන් වල පවුල් අවුල් වෙන්න මොනවාද හේතු වෙලා තියෙන්නේ? අනාහම් බික්කවේ අඤ්ඤං සමනුපස්සාමියක ධම්මං ඉතිබි මනාපෝ හෝති නේ. මොකද ගැහණුන්ගේ ප්‍රධානම දේ තමයි පිරිමියත් එක්කලා පුංචි කාලේ ඉඳන් තාත්තගේ පපුව උඩ තියාගෙන හදන්න ඕන, තුරුළු කරන් හදන්න ඕන, ඉබ හදන්න ඕන. එහෙම හදපු නැති ගෑනු කෙනා කොහොමද අවුරුදු 12න් පස්සේ කොට හලු වෙන කාලෙට කොට හලන්නේ නැතුව කොට මැදගෙන යන්නේ. අර වචනත් එක්ක උගන්වලා තියෙන්නේ. ඇයි කොට හලු කියලා කියන්නේ? කොට හලු වෙලා ඉන්නේ කට්ටිය මෙහෙට ආපු අය නේ. නේද? කොට හලු කියලා කියන්නේ කොට හැලූ දවසනේ. එතයින් පස්සේ හලන්න ඕනේ ඒක. ඊට පස්සේ අරක මැදගෙන දඟලන්නේ තනික අවුස් හේතුව අර අතන කියලා බුදුහාමුදුරුවෝ කියලා තියපු තැන්. ඒකේ පුද්ගල ප්‍රඥප්තිය කොහොමද පුජ්‍යලයාගේ චරිතය හැදෙන්නේ කියපු තැන්. පුංචි කෑලි උගන්වලා තියෙනවා. පොඩි ඒවා උගන්වලා තියෙනවා. එතකොට ඒ අවදි වල දැන් ඒ හින්දා ඔයාලා යම්
තියෙනවා මේ චරිතේ ගොඩ නැගෙන්නේ මෙහෙමයි තියෙනවා. ඒතකොට ඔක හරියට කේන්දරේ බලලා ඒ ටිකත් ඉගෙන ගත්තාට පස්සේ දැන් අද මේ අධිකාචාර්යතුමා අද ලොකු ප්‍රශ්නයක් මේ මම නම් කියන්නේ මේ මගුල් පෝරුවවත් හරියට නැති එක වර්තමාන පෞල් අවුල්වලට ප්‍රධාන හේතුව. අපි දැන් කොච්චර ඇන ගහන්න ගියත් අපි කරන්නෙම දැන් ඕගොල්ලන්ගේ දුවත් ඕගොල්ලෝ අර හෝටලේ ගිහිල්ලා අර එක එක දඩාවතෙන් යන්නේ උන් නැගපු මගුල් පෝරුවේ තියලානේ කතාද බඳින්නේ. ඒකනේ හේතුව දැන් අපි කොච්චර කිව්වත් මම නම් ඒක කරන්නේ නැහැ. මගේ කොල්ලා මං කියන්නේ නැහැ කොහොමත්. මම ඒකට වෙනම එන ගහලා මම්ම හදනවා පෝරුව. මං ඒක දන්න හින්දා. මං ඒක දන්න හින්දා. නේද? හැබැයි අපිත් කරන්නේ ඒකම නම් තාම ලෙඩ හොඳ කරන්න අයිතිය නැහැ. ඇයි මේක නහර වලට දැනිලා නැහැ? මේක නහර වලට දැනෙන්න ඕනේ. තේරෙනවද? ඉතින් ඒ නිසා ඒක අපි මුල් ටිකක් නිකන් කියලා දීලා තියෙනවා. නේද? ඇයි ගැහැණි වමේ තිබ්බේ? ඇයි පිරිමියා වමේ තිබ්බේ? දකුණේ තිබ්බේ? ඇයි ගෑනු ඉන්න පැත්තේ ඉර හඳ ගැහුවේ පිරිමියා ඉන්න පැත්ත මේ ගෑනු ඉන්න පැත්තේ හඳ ගහලා පිරිමියා ඉන්න පැත්තේ ඉර ගැහුවේ නේ. ඒ වගේ මේ බේසිකලි නිකන් පොඩි කෑලි ටිකක් මෙයාට තිබ්බා. මේකට මුද්ද දැම්මේ ඇයි? පිරිමින්ගේ දකුණට මුද්ද දැම්මේ ඇයි? ගැහැණුන්ගේ වමට දැම්මේ ඇයි? ඇයි පිරිමින්ගේ මේකට දැම්මේ? අලි මුද්දක් හදලා මාපට ඇඟිල්ල දාගන්න තිබ්බා. මැද ඇඟිල්ල දාගන්න ඔක්කොටම වඩා දිගයි. ඇයි මේකට දැම්මේ? ඈ ඔය කියන්නේ වෙස්ටර්න් එක ඔය හෘදේ වස්තුවට බලපාන එක. ඒ හෘදේ වස්තුවට බලපාන කතාව නෙවෙයි මෙතන තියෙන්නේ. කියලා දුන්නේ නැද්ද? ඈ මේ ඇඟිලි ටික තේරෙම මෙහෙම නමලා. මේ ඇඟිලි දෙක එකතු කරොත් ඈඩ් කළ හැකියි. මේ ඇඟිලි ටික තේරෙම නමලා මේ ඇඟිලි දෙක එකතු කරොත් ඈඩ් කළ හැකියි. මේ ඇඟිලි ටික තේරෙම නමලා මැද ඇඟිලි දෙක එකතු කරොත් ඈඩ් කළ හැකියි. මේ ඇඟිලි ටික තේරෙම නමලා චූටි ඇඟිලි දෙක එකතු කරොත් ඈඩ් කළ හැකියි. මේ ඇඟිලි ටික තේරෙම නමලා මේ ඇඟිලි දෙක එකතු කරොත් ඈඩ් කරන්න කවුරු හරි ඈඩ් කරන්න පුළුවන් නම් එයාට එන්න කිව්වා ආයේ බේත් දෙන්න ඕන ස්නායු ලෙඩක් කොහෙද නමලා තියෙන්නේ මාපට ඇඟිල්ල නමලා නෑනේ ඈ මාපට ඇඟිල්ල නමන්න ඕනේ ඔයා නමලා නෑ මේ සේරම නමලා මේ කරේ නැද්ද තාම කරපු නැති ඒවා තියෙනවා පොඩි පොඩි ඒවා ඈ කරපු නැති ඒවා පොඩි පොඩි ඒවා තියෙනවා මේ ඇඟිලි ටික සේරම නමලා මාපට ඇඟිල්ලන් නමලා මේ මෙහෙම බැඳලා මේ කාටවත් කියන්න එම්පා ඈඩ් කරන්න පුළුවන් නම් හිමින් මටම කියන්න මොකද වෙන ලෙඩක් ඒක ඈ මේ ටික තේරම නමලා ඊට පස්සේ මේ දෙක ඈඩ් කරන්න පුළුවන්ද බෑ ඔය ඒක හැබැයි තේරුණාද හරියට මගුල් පෝරුව කරලා ගෑණිගේ වමට දාලා පිරිමියාගේ දකුණට දැම්මට පස්සේ ඈත් වෙන්නේ නැහැ ඒවා සයිකොලොජිකලි කොහමද ඉරෙන් ආපු එකාට බඩේ ඉඳන් ඉඟ දැක්ක විදිය ගෑනු කෙනෙක් බඩට ආපු විදිය ඒක ඉතින් පවුල් කන්නේ කොහොමද කියන්නකෝ මේක තියාගන්න බැරුව ඕකනේ මේ උගන්වන්න හදන්නේ ඒක තමයි දැන් මේ උගන්වන්න හදන්නේ තේරුණාද ඉතින් ඒක ඊටු ටික මෙතුමිය කියලා දෙයි ඕකේ තියෙන තියරි අරවා මේවා මොනවද වෙන්නේ කියලා ඉවරයි ඒක ඉවරයි නෑ ඒක තමයි මම කියන්නේ මේක මේ සෙල්ලම් නෑ නිකන් ආව නෙමෙයි මේ මිනිස් කඳක් මනසක් ආව නෙවෙයි මේවා බුදුහාමුදුරුවෝ ලස්සනට A to Z කියලා තියෙන බුදුහාමුදුරුවෝ කියලා නෑ මේ ජ්‍යොතිෂය ගර්හිත විද්‍යාව කියලා කිව්වයි අත්තෝ වස්සත්ත නක්කත්තං කිං කරිසති තාරකා මොකද ඒ කියන්නේ ඈ හිත හදාගන්න දියුණු කරපු එකට නැත්තම් ග්‍රහ තාරකාව අයින් කරගෙන උගේ ගමන ගිය හැකිලු නැත්තම් මේ ග්‍රහ තාරකාවන් වලට අපේ ජීවිත වෙනස් කරන්න බැරි කතාව බුදුහාමුදුරුවෝ කියලා නැහැ නිකන් ඉන්න අපිට ග්‍රහ තාරකාවල නෙමෙයි අර පොල් කෙහෙල්ලත්තකටත් පුළුවන් අපේ ජීවිත වෙනස් කරන්න නේද හැන්දෑවට කෙහෙල්ලත්ත ඕම වැනෙනකොට අතවරනවා කියලා බය වෙච්ච මිනිස්සු කොච්චර ඉන්නවද
මුළු සම්පූර්ණ ජීවිතේම වෙනස් කරගෙන කොච්චර ඉන්නවද නේද? ඒ හින්දා ග්‍රහ තාරකාවුන්ගෙන් වෙනසක් නැතුව යන්න පුළුවන්කම තියෙන්නේ ජීවිතවලට බලපාන්න නැතුව යන්න පුළුවන්කම තියෙන්නේ හිත දියුණු කරපු පුජ්‍යලයට. ඒක දියුණු කරන එක එහෙම සරල නෑ. අපි කිව්වට දැන් සමහර අය දැන් අපි එන්නට සෝවාන් වෙලා අපි නිවන් දැකලා දැන් අම්පරට ගිහින් පායිනවා රහත් වෙලා කියලා. අනේ බිම වැටලා තපයි කැඩෙනවා. ඒ තමුන් හිතට රැවටෙනවා සමහර දැන්වල. හිත කියන එක ඉතාම තස්ස ඒක ධම්මස්ස සබ්බේව වසමං වගු සියල්ල වසඟයටපත් කරන්නේ ඒක ධම්මය ඒක ධම්මස්ස එකම ධර්මයේ හිත. එහෙනම් මේක ගැන බරපතල විදියට දන්න හැම විද්‍යාවෙම උගන්වන්න තමයි මේ හදන්නේ. අපි උගන්වනවා බෞද්ධ පැත්තෙන් බුදුහාමුදුරන්ගේ දේශනාව ඇතුළේ මේවා සේරම තියෙනවා. ඒකට අහුවෙච්ච නැති ජ්‍යොතිෂයේ බුදුහාමුදුරු උගන්වනවා නේද? හැබැයි බුදුහාමුදුරේ ඔක්කොම ඉගෙනගෙන තමයි බුදු උනේ. එපා අර ඔය ආයේ කියනවා. නේද? ඒවා එපා කිව්වයි දන්නවද? ඒවා එල්ලිලා හිටපුවාම මාර ලස්සනයි. තේරෙනවද? ඒවා එල්ලිලා හිටපුවාම මාර ලස්සනයි. ලෝකේ තියෙන විද්‍යාවන් දෙකයි. එකක් පැවැත්මේ විද්‍යාව. අනික නැවැත්මේ විද්‍යාව. පවතිනවා නම් හොඳට පවතින්නේ කොහොමද කියලා තමයි ජ්‍යොතිෂයේ ඔය රාවණාලා, තරකලා, සුස්ෘතලා, සාරාවලිය ලියපු අය, වරාමිහිරලා මේ ඔක්කොම උගන්ලා තියෙන පවතිනවා නම් හොඳට පවතින්නේ කොහොමද කියලා. බුදුහාමුදුරුවෝ විතරයි ලෝකෙට නැවැත්මේ විද්‍යාව කියලා දීලා තියෙන්නේ. මේවා එල්ලිලා හිටපුවාම අපිට නවත්ත ගන්න බැරි හින්දා ඒවට ආසහිතලා ඒවා දිගට දිගට ඉගෙන ගන්න ඒවා ඉන්න ආසහිතෙන් ඉඳන් බුදුහාමුදුරුවෝ කිව්වේ ඒවා පැත්තේ යන්න එපා. ඒවා කියන නිවන් දකින්න බෑ. දැන් මෙතන ඉන්න ඔයාලා මේ නිවන් දකින්නද ඇවිල්ලා තියෙන්නේ? අපි නෝනා කෙනෙක් අසාද බැඳලා පවුලක් ළමයි එහෙම හදාගෙන ඉන්නේ නිවන් දකින්නද? වැඩ දෙකක් තියෙනවා. අර ආරණ්‍යයකට ගිහිල්ලා බණ භාවනා කරන කට්ටිය මේවා දන්නේ නැති උනාට කමක් නැහැ. ඒගොල්ලෝ යන්නේ නිවන් දකින්න. දැන් අපි කසාද බැඳා නම් ඒක හරියට කරන්න ඕනේ නේද? මං කියන්නේ පවුල කණ එක. නේද? ළමයි හදාගත්තා නම් හරියට උන්ව කණ්ඩ බොණ්ඩ දීලා ඒක යන්න ඕනේ නේද? එහෙනම් මේවා දැනගන්න ඕනේ. නැත්තම් ඒක අතනම නවත්තලා නිකන් ඉන්න තිබ්බා. ඒවා දැනගත්තාම බෝධිසත්වෝ මේවා සේරම ඉගෙනගෙන හොඳටම දැනගත්තා මේක කරලා හරියන්නේ නැහැ. මේක නවත්ත ගන්න ඕනේ. මේවා හිටියෝ සසර පුරා ඉඳයි වෙන්නේ කියලා තමයි අනිත් පැත්තේ හොයාගත්තේ. මේවා ඉගෙන ගත්තයි කියලා අනිත් පැත්ත හොයාගන්න එකට බාධාවක් නැහැ. පෙන්නුවා මුගලන් හාමුදුරුවෝ තිබ්බා වමේ සරියුත් හාමුදුරුවෝ තිබ්බා දකුණේ. ඇයි අපි මනෝවිද්‍යාව උගන්වනවා. මොලේ වම් පැත්ත ඉමෝෂනල් 100% ඉමෝෂනල්. දකුණු පැත්ත ඉන්ටලෙක්චුවල්. ඒ හින්දා සරියුත් හාමුදුරුවෝ කියලා කියන්නේ මොලේ දකුණ දියුණු කරපු කෙනෙක් ඉන්ටලෙක්චුවල් මහා ප්‍රඥාවට අධිපති. ප්‍රඥාවට අධිපති සරියුත් හාමුදුරුවෝ දකුණ සව් කිව්වේ නිකන් නෙවෙයි. ඒ බුදුහාමුදුරුවෝ ජ්‍යොතිෂය දන්න හින්දා. එනවාද? ප්‍රඥාවට සූර්යාගේ බරපතල බලපෑමක් තියෙනවා. එහෙනම් දරුවෙක් උපදින වෙලාවේ ඉර කොහෙද ඉන්නේ කියන එක ඒ දරුවගේ මොළය ගැන කියන්න අපිට නම් පුළුවන්. නේ? ඉරයි බුධ ග්‍රහයයි රවි කොහොමද සම්බන්ධ වෙලා තියෙන්නේ කියන එක අනුව ඉර උච්චයිද නීචයිද මිත්‍රයිද සොසේත්‍රයිද ඕවත් එක්කලා අරයාගේ ප්‍රඥාවට බලපානවා. වමේ මොලේ දකුණු පැත්ත වම් පැත්ත මොකද්ද? ඉමෝෂනල්. සරියුත් හාමුදුරන්ගේ වමේ සෛල 100%ම වැඩ. ඉමෝෂනල් තමයි 이르දිය වැඩි කරන්න දියුණු කරන්න ඕනේ. සමත භාවනා වලින් පුළුවන් 이르දිය දියුණු කරන්න. ලෝකේ අනිත් පැත්ත හරවන්න. ලෝකේ හිටිය සරියුත් හාමුදුරුව සමානව 이르දිය දියුණු කරපු එක්කෙනා තමයි කවුද? යසෝදරා. ඇයි යසෝදරා කියලා කියන්නේ බෝධිසත්වයෝ වෙනුවෙන් ඒ ඉමෝෂනල් 100%ක් දැවැන්ත විදිහට දියුණු කරපු කෙනෙක්. එහෙනම් යාට පුළුවන් වුණා අර රාජලිය වාගේ ඇවිල්ලා කට්ටෙන් වහන්න පුතුයි ගෝලේ. බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ ප්‍රාතිහාර්ය පෙන්වන්න පිරිනමන පාන වෙලාවේ. අයි ඒ ඉමෝෂනල්. එහෙනම් කෙනෙක්ගේ වම් පැත්ත මේක භාවයන් එක චන්ද්‍රයා ඉන්න තැන අනුව අපි කියනවා හાર્ට් එක. මෙයාගේ හදවත කොහමද? හදවත ස්වභාවය කොහමද? මෙයා ලේතුද? ස්වාමියාට සලකනවාද නැද්ද? ළමයින්ට ආදරෙයිද නැද්ද? තේරුණාද? මේක ජ්‍යොතිෂය දැනගත්තාම හරි ලේසි. අවුල රණ්ඩු වෙලා එනකොට අපිට කියන්නෙම නැහැ. එතකොට මේක ඉගෙන ගත්තාම දැන් අපි ගාවට එන්නේ මට අපි හේතු වහන්නේ නැහැ නේ. අපි බුලත් කොලේ බල්ලා කියන්නේ.
බුලත් කොලේ බල්ලා කේන්දරේ කොලේ යන්නේ. බුලත් කොලේ බල්ලා කේන්දරේ කොලේ යන්නේ. දැන් මගේ අත බලලා මේ අත කැඩෙන දවස කිව්වා මිනිහේ. සාත්තරේ බැලුවේ අත දිහා. නිකන් යන ගමන් බැලුවා පුතා උඹේ මූණත් වෙනවා සැඟත් වෙනවා නිකන් උඹ නිකන් වෙන පොරක් වගේ. එහෙමයි කිව්වේ වයසක. අත අපි නිකන් බලමුකෝ. කියලා මේ උහන දමනේ මිනිස්සෙක් වයසක. අපි නිකන් අත චුට්ටක් බලමුකෝ කියලා මගේ අත බලලා කිව්වා නොවැම්බර් 28 කොහෙවත් යන්න එපා අත කැඩෙනවා කිව්වා මෙතනින් ජනවාරි මාසේ කියන්නේ දැන් මේ. මම එතකොට අමාත්‍යාංශයේ ඇඩිෂනල් සෙක්‍රටරි මේ කොහෙද ඉස්තර රැමතුමාගේ කාර්යය. නෑ විද්‍යා තාක්ෂණ. විද්‍යා තාක්ෂණ ඉස්තර රැමතුමා එතකොට හිටියා ඇමතුමාගේ වැඩකට මම අම්පාර ගිහිල්ලා මේ. නොවැම්බර් 28 කැඩෙනවා කිව්වා අත මෙතනින්. මම වහාම ඩයරි අරගෙන ලිව්වා. මගේ අත කැඩෙනවා පරිස්සමෙන් ඉන්න ඕනේ කොහොමවත් යන්න හොඳ නැහැ කියලා. ඊට පස්සේ මොනවද වෙන්නේ මම ඉතින් ඔක්කොම කොහොම හරි ඔක අමතකයි. වාහනේ තියෙද්දි මම බයික් එකේ ඔය කියන දවසේ දෙහියත ගන්න ඉඳලා මහ ඔය කැලෑ පාරක් තියෙනවා ඔන්න ඕකේ හිමීන් 40 විතර යනවා. යනකොට එකෙක් ඇවිල්ලා රෝන් සයිඩ් මගේ බයිසිකලේ යන්න. මං 40ටවත් ගියේ නෑ. වැටිච්ච පාර බයිසිකලේ හැන්ඩල් එක මෙතන ඇවුණා මෙතනින් කුඩු වුණා අත. දැන් ඔය දමන කිට්ටුවේමයි මම මේ ඉන්නේ දෙවල් මඩුවක් කරන්න ගිහිල්ලා. ඊට පස්සේ මං කර වැඩ එතනම තියෙන ආයුර්වේද මැදුරක් ප්‍රාදේශ භාවයේ සභාපති කෙනෙක් මගේ යාළුවේ. එයාට කිව්වම අත ඔක්කොම බැදලා ඔක්කොම කළා මං ආයෙ ගිහින් ඇව්වා අර වේද මහත්තයාගෙන් බුදු වේද මහත්තයෝ දැන් ඇවිල්ලා බැලින්නම් ඩයරිය මම මේක ලියලා තමයි මේ කඩාගෙන තියෙන්නේ. බුදු වේද මහත්තයෝ ඔබතුමා මාර චරිතයක් මට කියන්න මේක කැඩි කොහොමද කිව්වේ අත බලලා. ඊට පස්සේ මං ආයෙ ගියා. ගිහින් අහපුවාම කියනවා මයා මං කිව්වනේ උඹට ඔක කඩා ගන්න එපා කියලා. වෙලාවත් එක කිව්වනේ. උඹ මහා මොඩයානේ. ඒකනේ උඹලා මේව පිළිගන්නේ නැහැ නේ මේක කඩා ගත්තානේ. උඹ ආයේ පෙබරවාරි 23 එහෙම කොහොවත් යන්න එපා. ඔතනින්ම කැඩෙනවා කිව්වා. ඔතනින්ම කැඩෙනවා කිව්වා. මං ඊට පස්සේ මොකද කරන්නේ? ඒකත් ලිව ඩයරියේ. කියලා දැන් මං හරි පරිස්සමෙන් පෙබරවාරි 23 එක නා දින ගණක දැන් මරදම් කඩවල වේද මහත්තයා තමයි මේකට වෙදගම් කරන්නේ. හොඳට වෙදගම් කරලා පත්තු බැඳලා ඔක්කොම කරලා දැන් අත හොඳයි. මං දැන් දේශනේමත් කරනවා මොකද කරගන්න. පෙබරවාරි 23 බෝධි මට මොකක් හරි අපේ නෝනාගේ හරි මොකක් හරි ඒකට දැන් බෝධි පූජාවක් තියන්න අනුරාධපුරේ යන්න ඕනේ. මං ඉතින් දෙපැත්තෙන් කොට්ට දෙක තියලා වාහනේ අත් දෙකම තියාගෙන හරි පරිස්සමට යන්නේ. යන ගමන් හිතුණා මරදම් කඩවල වේද මහත්තයා මෙච්චර කරපු මිනිහා පොඩ්ඩක් ටැග්ගක් එහෙම දීලා ගිහින් කතා බතා කරලා එතන ඉන්නේ ගේ ඉස්සරහින් යන්නේ. වේද මහත්තයාගේ ගාවට ගිහිල්ලා කිව්වා මේ ආවලා පොඩ්ඩක් එන්න කිව්වා ලෙඩ්ඩු පොලිම තේරම නවත්තා. ඊළඟ බෑ මේ වේද මහත්තයා අත හොඳා දැන් හොඳයි. හොඳා ඒක තමයි. මේක ඇදයිනේ කොල්ලෝ. හොඳ උනාට. මේක ඇදයි කියලා වේද මහත්තයා මොකද මං කිව්වා නෑ වේද මහත්තයා මේ අද මේ එහෙම වන්නේ නැහැ බෝධි පූජාවට යන්නේ මට මේ ඇද හොඳා. නෑ මෙහෙම හැදුවා මගේ නම තමයි කැත වෙන්නේ කියලා ගෝලයට කිව්වා හරක් කන් දෙකක් ගේන්න කියලා මෙය කතියලා ටොක් ගාලා කැඩුවානේ මේ වෙලාවේ. ඔන්න මහේන්ද්‍ර මහත්තයා වැඩ කියන්නේ. ඊට පස්සේ දැන් මගේ අතේ දෙවෙනි පාර කඩලා වේද මහත්තයා බේත් බැඳලා ඔක්කොම කරලා ආවා. දැන් මං අනුරාධපුරේ ගිහින් කෙලින්ම ආයෙ ගියා උහුණ. ගිහින් වේද මහත්තයන් ආවා කොහොමද වේද මහත්තයෝ තමුන්නාන්සේ මාර චරිතයක් මම මෙච්චර පරිස්සම් වෙලා කොට්ට තියාගෙන ආපු එක වේද මහත්තයා කැඩුවනේ මේක ආයේ. මං ඔබට කිව්වනේ ආයෙ කඩා ගන්න එපා කියලා. දැන් ඉතින් ඕක ආයෙ ජීවිතේට හොඳ කරන්න බෑ. මේ දැන් අදත් මේ අත මේ බොරුවක් කියනවා නම් මේක ඇදයි දැන්. අදත් මට සීනි කන්න බෑ මේ අතින්. ඔහොම තියෙන්නේ. මේ ඔයාලා මං එන වැඩා වගේ වුණාට මේ අත දැක්කේ නෑ නේද මේක? දැන් මේක මේව හරවන්න බෑ. එක්ක මෙහෙට හැරෙනවා එක්ක මෙහෙට. මේ කෑල්ල මේ උඩ මේ වෙලා තියෙන්නේ මේක. දවස් දෙකේම කඩා ගත්තානේ බෑග් එක. ආයෙ හොඳ කරන්න බෑ කිව්වා. උඹ ඕක දෙවෙනි දවසේ හරි පරිස්සම් කරගත්තා නම් කොහොම හරි බේරෙනවා. දැන් ඉතින් බෑ කිව්වා. මං කිව්වා බුදු වෙද මහත්තයෝ මට මේ මොකුත් ඕනේ නෑ. මේක කැඩිච්ච එකත් හරි. මට ඔබතුමා මේක කියපු විදිහ කියන්න කිව්වා. ඊට පස්සේ කිව්වා ගිහින් බලහන් උඹේ කේන්දරේ ගුරු 6 වක්‍ර වෙනකොට කැඩෙනවා. වක්‍ර වෙන දවසේ කැඩෙනවා. වක්‍රයෙන් මිදෙන දවසේ කැඩෙනවා. මං ඔය දවස් දෙක තමයි කිව්වේ කිව්වා. මම ඔබතුමා කොහොමද මගේ කේන්දරේ ගුරු 6 කියලා මේක බල්ලගේ ඔය බලහන් ගුරු මණ්ඩලේ පිටලා තියෙන විදිහ ඒක උඩ ඔය රේඛාවක් තියෙන්නේ. අනිත් පැත්තෙන් නැමිලා. උඹේ කේන්දරේ ගුරු 6 ඉන්නේ. මට කේන්දරේ කොලේ ඇදලා දුන්නා. ඔබතුමේ පිළිගන්න මං එදායින් පස්සේ මේ වෙද මහත්තයා ගාවට ගියා. කොළඹ ඉඳලා යනවා ජෝතිදේ ඉගෙන ගන්න. ඊට පස්සේ දැන් තැන් වල ගිහිල්ලා ඔය තැන් වල ගිහිල්ලා අර ඉන්දියාවේ බාරාණස් එකේ අරවා මේ ඔය ගිහිල්ලා මම මේක වෙනම ඉගෙන ගත්තේ මේ එදා වෙද මහත්තයා මට දීපු. උඩ දේවල් කරන්න පුළුවන්.
ඒ හින්දා මේක හරියට ඉගෙන ගන්න ගියා. එහෙම මේ නෙවෙයි. පිළිවෙලට බේසිකලි ඔක්කොම දාගෙන ඊට පස්සේ තව ඉතින් මේවා තියෙනවා ගොඩක් ඒවා. ඒවා මනසට බලපාන විදිය කවුන්සලින් කරනවා නම් ඕවා හුඟක් දැනගන්න ඕනේ. මිනිස්සු එනකොට ලෙඩේ කියන දැනගන්න ඕනේ. බුදුහාමුදුරුවෝ සූවිසි අසංකේය 9 කෝටි 60000ක් දමණය කළේ සසරෙන් එතර කළේ කොහමද? ඒවා ඔක්කොම දැනගෙන. අතවස් අතනක් අත්තන් කිංකරිසති තාරකා කියලා කිව්වේ සේරම ඉවරලා බුදු වෙලා ඉවර වෙලා ඒවැ නිවන් දකින්න බැරි හින්දා මිසක්කන් ඒවා ජීවිතේට වැඩක් නැති හින්දා නෙවෙයි. බුදුහාමුදුරුවෝ බලාපොරොත්තු වෙන්නේ සියලු දෙනා සසරින් එතර කරවන්න මේක මේ දුක් විඳ විඳා පල්ලෙවි ඉන්නේ ඉන්න. එහෙනම් හැබැයි ජීවත් වෙනවා නම් අපි මේ සියලු දේම ඉගෙන ගන්න ඕනේ. ඒ හින්දා මේ වැඩේ මට මේකට ටයිම් එකක් නැහැ මගේ. මෙහෙමනේ අපි සබ්ජෙක්ට් හුඟක් උගන්නන්න බෑ මහින්ද්‍ර වාත්තේ. එතකොට අපේ එක තියෙන සබ්ජෙක්ට් එකේ කැපැසිටි එක බහිනවා. මම මේක මෙතනට කිව්වා. අව විශේෂකට මම දැන් මෙතුමිය ඒ විශේෂයේ ඉන්න කෙනා. එතකොට එතුමියට මේ වැඩේ කරන්න පුළුවන්. අපි මේව ආසාවට අර තව කෙනෙකුගේ ජීවිතේ අපේ මේ වැඩේ මේ අපි ක්වොලිෆයිඩ් වෙන්න ඉගෙන ගත්තට ඒක උගන්නන එක වෙන ජොබ් එකක්. ඒක උගන්නන එක වෙන තව විෂයක්. ඉතින් ඒ හින්දා මේ මෙතුමිය ඒක ලස්සනට කරයි. ඒක හරියට ඉගෙන ගන්න. මේ වැඩේ සාර්ථකව ඉස්සරහට ගෙනියන්න ඕගොල්ලන්ට ශක්තිය ඇති වෙන්න, ධෛර්යය ඇති වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අපේ හාමුදුරුවන්ට අපි පින් දෙනවා මේ වැඩේ වෙනුවෙන් මෙතන බොහොම නිදහසේ අපිට ලබා දීලා තියෙන එක පිළිබඳව. ඒ වගේම අපේ ආචාර්ය මණ්ඩලය දැන් කාලයක් තිස්සේ බොහෝ වෙලාවට කැපකිරීමක් කරගෙන ආවේ. ඒ වගේ මේ දෙදෙනාත් අපි අලුතෙන් මේ වැඩේට අලුතෙන් පිළිගන්නවා. දුෂ්කර ගමනක් තියෙන්නේ. අපි ඉතින් බොහොම ආදරයෙන් ලෙන්ගතුව තමයි මේ වැඩේ කරන්නේ. මේ අපි වෙන කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නේ නෙවෙයි. හරි qualified එක පුංචි ටීම් එකක් හරි කෝ ගෲප් එකක් හරි හදන්නේ. ඉතින් මේ අපු නිසා අලුත් අයත් ඉන්නවා. ඒ අයටත් ඉස්සරහට අපි මේ දේවල් ඒ විදිහට කියලා දෙනවා. ඉස්සරහට කරගෙන යන් කියන ආරාධනාව කරන ගමන් පළවෙනිම දේ තමයි කවුන්සලින් කියලා කියන්නේ පුරුෂ ධම්ම සාරථී ගුණය බුදුහාමුදුරන්ගේ තියෙන. ඕනෑම පුජ්‍යලයක් দমনය කරන්න තියෙන ශක්තිය. පුරුෂ ධම්ම සාරථී. කියන්නේ අඟුලිමාලයා দমনය කරන්නත් පුළුවන්. කේමා කියලා කියන්නේ නේ. කේමා නේද? ඔව් කේමා කියන්නේ උද්දච්චර ගෑනු කෙනා මහාන කරලා නැවතුවා නේ. ඊට පස්සේ ආලවක দমনය යකා দমনය කරන්නත් පුළුවන්. ඊට පස්සේ පටාචාර වාගේ ඇඳුම් නැතුව දුවාගෙන යන පිස්සියෙක් দমনය කරන්නත් පුළුවන්. দমনය තමයි ඒ කරේ. ඔයාලා දන්නවද පුරුෂ ධම්ම සාරථී ගුණයේ තියෙන ප්‍රධානම දේ මොකද්ද කියලා? පුරුෂ ධම්ම සාරථී ගුණය කියලා කියන්නේ අනිත් මිනිස්සු দমনය කරන එක නෙවෙයි. තමුන් দমনය වෙලා ඉන්නකොට ඕන එකෙක් দমনය වෙනවා. බුදුහාමුදුරුවෝ අඟුලිමාලයා ගාවට ගිහිල්ලා කියන්නේ මොකද්ද? ඒ නවතින කතා ඔක්කොටම කලින් අඟුලිමාලයාට දුන්න බුදුහාමුදුරුවෝ මං ආවේ උඹ වෙනුවෙන්. උඹ අම්මා මැරුවොත් උඹ අවීචි මහා නරකාදී බබ කෝටි ගාණක් දුක් විඳිනවා. මම ආවේ උඹ වෙනුවෙන්. උඹ ඒකෙන් මුදවන්න ගියපුවාම යකෝ මං වෙනුවෙන් මිනිහෙක් ඇවිල්ලා කියන එක තමයි දැවුනේ අඟුලිමාල. තේරුණාද? ඒක තමයි සයිකොලොජි එක. මං වෙනුවෙන් කෙනෙක් ඉන්නවා සේරම මාව අතහැරලා. මුළු ලෝකයක් මාව අතහැරලා දැන් මේ අන්තිම ගුරුවරයාත් මාව අතහැරියා. දැන් මං අපාය යන එකෙන් නවත්ත ගන්න මිනිහෙක් ඇවිල්ලා. ඒ හැංගීම අඟුලිමාලයාට දුන්නේ. ආලෝකයාගේ භාවනට ගිහිල්ලා මොකද කරේ? හිටියනේ බුදුහාමුදුරුවෝ චණ්ඩියා වාගේ උඩ පාවි ඉන්න තිබ්බට. ආලෝකයට අල්ල ගන්න බෑ. පුටුවේ වාඩි වෙලා හිටියේ එනකොට. ඉන්න යක්ෂණී ටිකට බණ කියා හිටියේ. ආලෝකයා එනකොට බුදුහාමුදුරුවෝ මොකද කරන්නේ? බොහොම බිම් බලාගෙන නිහඬව ඉන්නවා. ආලෝකයාම තද වෙනවා. නික්කම සමනාති පළ බහැලා එළියට. අනේ යනවා නැගිටලා. ඊට පස්සේ කියනවා පවිස සමනාති. ඇවිල්ලා වාඩි වේ. අනේ ඇවිල්ලා වාඩි වෙනවා. කොච්චර කීකරුව দমনය වෙනවද? ඒ দমনය ඇතුලේ අඟුලි කවුද ආලෝකයා නිකන් দমনය වෙනවා. අවසානයේ කියනවා මම යන්නේ නැහැ. මං දැන් කීප වතාවක් උඹ කියන වැඩේ කරා මේකේ කෙරවලක් නැහැ එහෙම ගියාට. දැන් මං උඹට කීකරු බව පෙන්නුවනේ. මං චණ්ඩියා වාගේ පුළුවන් නම් කරපන් කියලා ආවද? ඕන කෙනෙක් ගාවට ගිහිල්ලා මොකක් හරි ප්‍රශ්නයක් වුණාට පස්සේ අපිට ගැහුවා කියලා හිතන්න. අපිට ගැහුවට පස්සේ අපි මරා ගන්න යන්න බලන්න. ගහා පුළුවන් නම් ගහපිය කියලා කිව්වොත් ගහන්නේ නැද්ද? මරලම දානවා. ගහන්න එනකොට කියන්න බලන්න. අනේ මං කරපු එක වැරදි තමානේ ගහන්න මං හරි කැමති ඔයාගෙන් ගුටි ගන්න. අත උස්සලා නිකන් ඉන්නවා.
අපිට අපි මේව පාවිච්චි කරේ නැතුවට බල්ලෝ හිම පාවිච්චි කරනවනේ හොඳට. ඔයාලා දන්නවද අර කැලෑවේ ඉන්න වානරයෝ ඉන්නව නේද? හා ගා මරාගෙන එන්නේ උන්. දැකලා දිනවනේ. මේ මරාගෙන එනකොට මිනිහෙක් ගිහිල්ලා එකතු මරාගෙන ආවොත් අර වඳුරා ගාව දන ගැහුවොත් වඳුරා එතනින් එහාට එන්නේ නැහැ. බල්ලා පාරේ බයිසිකලේ පස්සේ පන්නන් එනකොට බයිසිකලේ නැවැත්තුවොත් බල්ලා කනවද? නෑ. අපි තව රේස් කරලා යන්න යන්න බල්ලා එලවනවා. අනිත් එක මේ බල්ලෝ කියන જાතිය ජීවිතේට බැල්ලි යන්න කන්නේ නැහනේ. නෑ කියන જાතිය බැල්ලි කනවද? කන්නේ බල්ලෝ අර රැලේ එකතු වෙච්චාම බැල්ලිට බුරාගෙන යනවා ඕ ගන්නකොට බැල්ලි අයිඩෙන්ටිටිය පෙන්නනවා නේ එතකොට බල්ලා මොකද කරන්නේ මැඩම් කියලා නිකන් ඔහම පස්සට යනවා දැකලා නැද්ද එහෙමනේ මහේන්ද්‍ර මහත්තයා දැන් අද ඉඳන් බල්ලෝ දැක්කත් මාව මතක් වෙයි ඉතින් නිකම් බලන්න බල්ලා බැල්ලිට ගොරෝගෙන යනකොට බැල්ලි කැරකිලා අයිඩෙන්ටිටිය පෙන්නනවා ඊට පස්සේ බල්ලා සොරි මැඩම් කියලා අහපව් යනවා. ඒ හින්දා මේ මම මේ නිකන් ඒක කිව්වේ ඒක ඇල්ල අමතක කරන්න. තමුන් দমনය වෙච්චාම අනිත් එවුන් නිකන් দমনය වෙනවා. ගේ ඇතුලේ ප්‍රශ්න එන්නෙම එකෙක්වත් দমনය වෙන්නේ නැතිකම උඩ. එහෙනම් කවුන්සලර්ස්ලාගේ වගකීමම තමයි මොකද? පළවෙනිම පාඩම තමයි අපි দমনය වෙන එක. අපි හොඳට හැම පැත්තෙන්ම দমনය වෙච්චාම ඕනෑම මිනිහෙක් দমনය කරන්න ලේසි. ඒක තමයි බුදුහාමුදුරුවෝ කළේ. ඒ කරනකොට අපි කියලා දෙනවා කොහොමද අරයා මෙයා අඳුනගන්නේ කොහොමද? ඒක ඇතුලේ එයාට කොහොම මොන කෑලිද දාන්න ඕනේ මොන පැත්තද දාන්න ඕනේ. එච්චරයි. මිනිස්සු අඳුරගෙන ඉස්සරහට යන්. එහෙනම් මේකට එකතු වෙච්ච ඔබතුමියලා නැවත අපි පිළිගන්නවා. මෙතනින් එහාට මේගොල්ලෝ කතා කරයි. අපි ආය දවසක නේද? පාඩම් වලදී හම්බෙමු එහෙනම් බොහොම ස්තුතියි. දරුවන් සරණයි. අපේ ආන්දරු